හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කිතුණු ජීවිතය වනාහි ඇදහිල්ලෙන් පටන්ගෙන ඇදහිල්ලෙන් කෙලවර වන්නකි. එසේ වීමට නම් ඇදහිල්ලේ කතුවරයාව මැනවින් හඳුනාගෙන එතුම් සමග වඩා සමීපව ගමන් කිරීම අවසිමය. එවිටයි එබ්‍රව් 11:6 පවසන පරිදි දෙවිඳුන්ව ප්‍රසන්න කරන ජීවිතයක් ගත කරමින් සාර්ථක නිමාවකට ඇතුල් විය හැක්කේ. හෙබ්‍රව් 11ට අනුව හැම එකක්ම දකින්න, තේරුම් ගන්න, කතා කරන්න, ක්‍රියා කරන්න, ජීවත් වෙන්න, ගමන් කරන්න, ඇයි නමස්කාර කරන්න, අන් අයට ආශිර්වාද කරන්න, ආශිර්වාදයක් වෙන්න, මෙකි තව නොකී හැම එකකටම ඇදහිල්ල අවශ්‍යමය. ඇදහිල්ල තනි අතකින් අත්වලසන් දීමක් නොව අත් දෙකින්ම අත්වලසන් දීමකි. එනම් ක්‍රියා නැති ඇදහිල්ල මැරී තිබෙන වග යාකෝබ් 2:26 පවසන පරිද්දෙන් එම පරිච්ඡේදයේම 22 වන පදය පවසන්නේ ඇදහිල්ල ක්‍රියාවල් සමග ක්‍රියා කරමින් ක්‍රියාවලින් එය සම්පූර්ණ වන වග කිසිදු බාධාවක් නොමැති සුමට පාරක ගමන් කිරීමක් නොව ඇදහිල්ල වනාහි අනේක විද බාධාවන් මැදින් හා ඊට උඩින් ගමන් කරන්නකි. එකී බාධාවන්ද සරලම නොව අති ගිනිමය වූවකි. දානියෙල් පොතේ තරුණයන් තිදෙනා නිදසුනකි. ඇදහිල්ලේ ජීවිතයේ සාක්ෂිය පිටතට පැමිණෙනුයේ කෙනෙකුගේ මරණයෙන් පසුව නොව ඔහු ජීවත්ව සිටියදීමය. එයයි විශේෂත්වය. හෙබ්‍රව් 11:5ට අනුව ඒනොක්ගේ ජීවිතය උදාහරණයකි. මරණයට ප්‍රථම පමණක් නොව ඒනොක් මෙන් මරණය නොදකින ලෙස ගෙන යාමට ප්‍රථම දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබිය යුතුමය.